පිළිගන්න මගේ YouTube channel එකට. අද අපි බලමු මේ වගේ වැල්ලාකාරයට යන විසිතුරු පත්‍රික ශාකයකට කොහොමද ආධාරකයක් නිර්මාණය කරගන්නේ කියලා. මම තෝරගත්තේ මේ පැලේ මේක මම මේ විදිහට හදන්න ඕනේ හින්දා බෝ කරගත්ත චූටි අතු කැබැල්ලක් පැල කරගත්ත එකක්. ඊට පස්සේ මම අරන් තියෙනවා මේ වගේ මල් පෝච්චියක්. මේ හැඩේ මේ ගැඹුර මට හිතෙනවා හොඳයි කියලා. ඊට පස්සේ මම අරන් තියෙනවා මෙතන තියෙන මේ කොහුබත් එක්ක ඊට පස්සේ මෙතන තියෙනවා කොම්පෝස්ට්. ඊට පස්සේ මම අරගෙන තියෙනවා මේ ගෙදරම කපාගත්ත පොල්ලෙලි කෑලි ටිකක්. ඊට පස්සේ ගඩොල් කෑලි ටිකක්. ඊට පස්සේ මම කම්බියක් නමලා මේ වගේ view එකක් හදාගෙන තියෙනවා. අර මේ එතන යටින් හතර පැත්තට නමාගෙන තියෙනවා. ඒක අර පෝච්චියේ මෙන්න මේ ආකාරයට රඳවන්න පහසු වෙන තමයි මම ඒ නමාගෙන තියෙන්නේ. එතකොට මට එතෙන්ට ගල් ටිකක් හිර කරලා ඒ විදිහට තියාගන්න මම හිතන මේක ලොකු පහසුවක් වෙයි කියලා. ඒකින්ද මම මෙහෙම ගත්තා. මේක මේ විදිහට තමයි රඳවන්නේ. ඒ වගේ මේ පැලේ මේකට දාපුවාම මේකට හොඳ ආධාරකයක් වෙයි කියලාත් මම හිතනවා ඒක. මෙන්න මේ විදිහට තමයි දැන් මම තියාගත්තේ. ඊට පස්සේ අර විදිහට ගඩොල් කෑලි දාලා අර කපාගත්ත ටිකෙන් හතර පැත්තෙන් තද කරගත්තා මම ඉස්සෙල්ලාම කරේ. දැන් අපි බඳුන් මිශ්‍රණය හදන්න හැටි බලමු. මෙතන තියෙනවා කොම්පෝස්ට්. ඊට පස්සේ තියෙනවා කපාගත්ත පොල්ලෙලි කෑලි, කොහුබත්. කොහොම හරි මේ ඔක්කොම ටික එකට මිශ්‍ර කරලා අපි මෙතන බඳුන් මිශ්‍රණය හදා ගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේක මිශ්‍ර කරනවා. මේකේ මැදක් ඇද්දි මට හිතෙන පොල්ලෙලි කෑලි ඇත්තටම ලොකු වැඩි කියලා. ඒකින්ද මම අත්තෙන් චූටි කෑලි වලට කැඩුවා. ඔන්න බලන්න මම දැන් මිශ්‍ර කරගෙන මෙතන බඳුන් මිශ්‍රණය හදා ගන්න විදිහ. දැන් ඔන්න මම මේක මිශ්‍ර කරගත්තා. පොල්ලෙලි කෑලි ටිකක් ලොකු වැඩි මම කිව්වා වගේ චුට්ටක් ඔයාලා පොඩිවට කඩලා ගන්න. ඉතින් මේ විදිහට තමයි මේ මිශ්‍ර කරගත්තේ මම. දැන් අපි කම්බි වලින් හදාගත්ත ව්‍යුහයට මේ විදිහට පොල්ලෙලි කෑලි පුරව ගන්න ඕනේ. මම ඇත්තටම පොඩියට කපලා පුරව ගත්තේ මේ විදිහට. මොකද ශාකයේ මුල් තියනවා. මුල් වලට ගොඩක් තෙතමනේ රඳව ගන්න උනත් පොල්ලෙලි කෑලි වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඒකින්ද මම මේ විදිහට මේ ව්‍යුහයේ උඩට යනකම්ම හොඳට පොල්ලෙලි කෑලි වලින් පුරව ගත්ත එක තමයි කරේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත මිශ්‍රණය. ඒක බඳුනට දාලා ඊට පස්සේ අපි පැලේ හදා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම පුරවනවා බඳුනට අපේ බඳුන් මිශ්‍රණය. දැන් අපේ මල් පෝච්චියට මම මේ මිශ්‍රණයෙන් ටිකක් පුරව ගත්තා. දැන් මේ ඉතුරු ටික පැලේ හදලා දාන්න ඕන ටික තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් මේ භාජනයට ඔන්න පැලේ අපි දාන්න ඕනේ. මේ පැලේ ඔන්න මුළුත් පේනවා ඇති ඔයාලට තියෙනවා. මේක මුල් වලින් උඩට අල්ලගෙන යන එකක්. ඉතින් මේකට ආධාරකයේ ගොඩක් වැදගත් වෙනවා ඇත්තටම. ඉතින් ඔන්න දැන් අපේ බඳුනට ආධාරකයත් එක්කම ඔන්න මම දැන් පැලේ ඉඳනවා ඔයාලට පේන්න මේ. ඉතින් මේ දෙන අපි අද හදාගත්ත ශාකය. මේ දෙන මම කලින් හදාගත්ත එක. ඉතින් මම හිතනවා මේ වගේ view එකක් යොදාගෙන ඔබගේ ගෙවත්ත අලංකරණය කරගන්න මෙම වීඩියෝ එක දායක වෙයි කියලා. ඉතින් මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.